iBoan Windows 10 වල අලුත් ෆීචර්ස් ගණනාවක් අතරින් මේ අපි ෆයිල් එක්ස්ප්ලෝරර් ඔප්ෂන් එක ක්ලික් කරාම අපිට ලැබෙන අලුත් මෙනු එක මේකට කියනවා quick access menu කියලා ඔබට පේනවා ඉතින් මේ විතර දැක්ෂණ වෙනවා quick access menu එක අලුත් ෆීචර් එකක් මේක ඇත්තටම පුද්ගලිකව මට නම් මේක ඉතාම වැදගත් පහසුවක් සලසන ෆීචර් එකක් මේකෙන් කරන්නේ අපි අවසානයේට ඕපන් කරපු ෆයිල් සියල්ල මෙතන දර්ශනය කරනවා සහ අපි අවසානයේ පිවිසුණු ෆෝල්ඩර්ස් කීපයක් මෙතන පෙන්වනවා ඊට අමතරව අපිට අපේ ෆේවරිට් ෆෝල්ඩර්ස් කීපයක් මෙතෙන්ට අපිට ඇඩ් කරගන්න පුළුවන් දැන් පළවෙනි දේ තමයි සමහර කට්ටිය මේකට එච්චරම කැමති නැහැ මොකද කාර්යාලීය පරිගණක හෝ ගෙදර බොහෝ දෙනෙක් භාවිත කරන පරිගණක එක නම් මෙතන items අපි තම කාර්යාලීය ලිපිගොනුවක් මෙතන ඕපන් වෙලා තිබුත් වැරදිලා කවුරු හරි ඩිලීට් වෙන්න පුළුවන් අන්න ඒ වගේ දේවල් නිසා මේක සමහර කට්ටිය භාවිත කිරීමට කැමති සමහර කට්ටිය භාවිත කරන්න කැමති නැහැ මේක අපිට අවශ්‍ය නම් ඕෆ් කරන්න පුළුවන් මුලින් බලමු මේකට කොහොමද තව item එකක් add කරගන්න කියලා අපිට වෙනවා ඉතින් මගේ folders කීපයක් මෙතන තියෙනවා මට මේකට තව folder එකක් add කරන්න ඕනේ මම කරන්නේ මම මගේ movies folder එක මේක add කරන්න මට අවශ්‍යයි ඉතින් මගේ movies folder මේකේ තියෙන E drive එකේ මම මේ movies folder එක ක්ලික් කළා අපිට වෙනවා ඉතින් options ගණනාවක් වෙනවා මෙතන මෙන්න මේ pin to quick access කියන option එක මම ක්ලික් කරනවා එතකොට අපිට වෙනවා ඉතින් movies folder මගේ quick access menu එකට pin වුණා දැන් මේක අනිවාර්ය item එකක් විදිහට පෙන්නනවා දැන් මම folder එකට විසුණුත් එම pictures folder එක මේකේ screenshots වල මේ image එක මම open කරනවා screenshot 7 දැන් අපි නැවත quick access menu එකට ගියොත් එම ඔරේදී screenshot 7 එක මෙතන දැర్శණය වෙනවා එතකොට මෙන්න මේ විදිහට තමයි මේක populate වෙන්නේ මේ විදිහට තමයි අපි quick access menu එකට මොන හරි item එකක් add කරගන්නේ ඊළඟට අපිට අවශ්‍ය නම් quick access menu එක අපිට ඉවත් කරලා සාමාන්‍යයෙන් අපේ Windows 7 වල මේ file explorer app එක click කරාම අපිට ලැබෙන Windows desktop සාමාන්‍ය අපේ පරණ කම්පියුටර් එකේ my computer view එක අපිට ලබා ගන්න පුළුවන් ඒකට මම කරන්නේ view වලට ගිහිල්ලා මෙතනින් options වලට යනවා change folder and search options කියන option එක click කරනවා click කළේ වෙලා ඔතන වෙනද open file explorer quick access කියලා තියෙන්නේ මේක මම click කළා this pc කියන option එක ලබා දෙනවා ඊට පස්සේ apply කරලා okay කරන්න close කරලා open කරොත් අපිට වෙන්නේ දැන් මම file explorer click කරාම quick access නෙවෙයි open වෙන්නේ සාමාන්‍ය අපි දන්න computer view එකක open වෙන්නේ මේකේ recent files මොනවද දැర్శණය කරන්නේ නැහැ අපිට නැවත quick access menu එක ගන්න ඕන නම් view options මෙතන quick access කියන එක apply දීලා okay කරා ඊට අමතරව මෙන්න මෙතන අපේ recent files list down වෙනවා මේකත් අපිට අවශ්‍ය නම් වෙනස් කරන්න පුළුවන් view options වලට ගිහලා පොඩි වෙනවා ඇති මෙතන දෙනවා show recently used files in quick access show frequently used folders in quick access කියලා අපිට අවශ්‍ය නම් දැන් recently used files කියලා කියන්නේ මෙන්න මේ set එක يعني අපි open කරන file එක මෙතන populate වෙනවා දැන් මම තව file එකක් open කරොත් movies වල මම back to the future 3 open කරනවා ඊට පස්සේ මම මේක close කරලා ආයෙ quick access වලට ගියොත් ඔබට පෙනේ back to the future 3 මෙතෙන් add වෙලා තියෙනවා දැන් මට මේක ඉවත් කරන්න අවශ්‍ය නම් view වලට ගිහිල්ලා options වලින් මෙතන show recently used files in quick access කියන මේ ටික එක ඉවත් කරොත් එම මම මෙතනින් එහාට open කරන files quick access වල list down වෙන්නේ නැහැ ඊළඟ show frequently used folders in quick access කියන ටික එක ඉවත් කරොත් මෙන්න මෙතන මේ list down වෙන folders ටික list down වෙන්නේ නැහැ අපි බලමු කොහොමද කරන්න කියලා ටික out කරලා apply okay දැන් quick access වල මේ files දර්ශනය කරන්නේ මම නැවත options වලට ගිහිල්ලා frequently used quick files in quick access කියලා මේක apply කරොත් එම උර වෙන්නේ නැවත මෙන්න මේ
ලිස්ට් එක ඕපන් කරනවා. මම නැවත තව මොකක් හරි ෆෝල්ඩර් එකක් ඕපන් කරනවා. ෆයිල් එකක් ඕපන් කරොත් ඊපස්සේ මම මේ සබ්ටයිටල් ෆයිල් එක ඕපන් කරනවා නිකමට. නැවත මම quick access වලට ගියොත් එමේ මේ ෆයිල් සිස්ටම් වල තියෙනවා. ඊළඟට අවසාන වශයෙන් අපිට පුළුවන් මේක erase කරන්න ෆයිල් ලිස්ට් එක. මෙතන අපිට වෙනවා ඇති clear file explorer history කියන එක. මෙන්න මේ ඔප්ෂන් එක ක්ලික් කරොත් එමේ ෆයිල් explorer එක clear වෙලා යනවා. මෙන්න මේ විදිහට අපි quick access එක අපිට ඕන විදිහට භාවිත කරන්න පුළුවන්. ඊළඟට මේ සාමාන්‍ය ඔබ දන්න දේ තමයි quick access එකට අදාළ නොවන features ටිකක් මෙතන තියෙනවා. Windows සාමාන්‍ය Windows වල දකින්න ලැබෙන features ටිකක්. details pane එක, preview pane එක, navigation pane එක මෙතන තියෙනවා කොහොමද. මේ විදිහට මේ quick access වලින් අපිට ඊටාම් පහසුවෙන් අපේ කලින් open කරපු files සහ කලින් views වෙන folders වලට පිවිසෙන්න ඊටාම හොඳ UI එක නෙවෙයි interface එකක් හදලා දීලා තිනවා. මේක ඔබට සමහර කට්ටිය මේකට බොහොම කැමති, සමහර කට්ටියට මේක නොහුරු දෙයක් දැන නිසා මේක භාවිත කරන්න එච්චර කැමැත්තක් නැහැ. ඔබට අවශ්‍ය නම් ඊටාම පහසුවෙන් මේක ඉවත් කරගන්න පුළුවන්. quick access කියලා කියන්නේ Windows 10 වල හඳුන්වලා දීපු අලුත් feature එකක් වගේම ඊටාම වැදගත් feature එකක් කියලා හඳුන්වා දෙන්න පුළුවන්.